හෙට උදේ ඔයා නැගිටිද්දි තියෙන්නේ අද ඔයා ස්තුතිවන්ත වෙන දේවල් විතරයි නා. ඔයා මොනවටද ස්තුතිවන්ත වෙන්නේ? හිස් කොලයක් එක්ක පෑනක් අතට දීලා ඔයාට මං කිව්වොත් මිනිත්තු 10ක් ඇතුළත ඔයාගේ හිතට එන ඔයා ස්තුතිවන්ත වෙන දේවල් 10ක් ලියන්න කියලා ඔයා මොන වගේ දේවල් ගැන ලියාවිද? සමහර විට ඔයා දේවල් 10කටත් වඩා ලිය. තවත් සමහර විට ඔයාට එහෙම දේවල් 5ක් 6ක් මතක් කරගන්නටත් අමාරු වෙයි. සමීක්ෂණයකදී ඒ අභ්‍යාසය කරන්න දීපු අයගෙන් හුඟක් දෙනෙක්ට එහෙම වුණා. එයාලගේ ජීවිතේ වටා තියෙන ග්‍රේට්ෆුල් වෙන්න තියෙන සරල කාරණා ගැන එහෙම එකපාරටම මතක් කරගන්න එයාලට අමාරු වුණා. එයාලා තමන්ගේ ජීවිතය ඇතුලේ ස්තුතිවන්ත වීම පුරුදු කරලා නැති නිසා. ඔයා ඉන්නේ පුංචි කුලී නිවසක වුණත් තමන්ගේ හිසට ඉහළින් සෙවණක් තියෙන එක සතුටු වෙන්න ඕන කාරණාවක්. ආසම සපත්තු දෙක නැතුව දුක් වෙන වෙලාවේ සෙරප්පු දෙකක් දාන්නත් තමන්ට කකුල් දෙකක් තියෙන එක සතුටු වෙන්න ඕන කාරණාවක්. ඔය මොනවත්ම නැති මොහොතක හුස්ම වැටෙනවා කියන්නේ සතුටු වෙන්න ඕන කාරණාවක්. නන්දා මාලිනියන් පවා කියන්නේ මිරි වැඩි සංගල ඉල්ලා හැඬුවෙමි පායුග නැති ඔබ දකින්න තුරා කියලා. ඉතින් ඔය ඉන්න තැනින් නැගිටලා එළියට ඇවිත් ටිකක් නිස්කලංකේ මේ ගහකොළ දිහා බලාගෙන ඉන්න ගමන් හිතන්න මොනවද මේ මොහොතේ මගේ ජීවිතයේ තියෙන ස්තුතිවන්ත වෙන්න පුළුවන් දේවල් කියලා. අලුත් ඉරේලිය, කොළපාට ගහකොළ, නැවුම් වාතයක ඔයාලට ලැබුණු මේ අලුත් දවසේ ඉඳන් ඔයාගේ ජීවිතේ පහසු කරන මිනිස්සු, දේවල්, අවස්ථා ගණනාවක් ඔයාලට මතක් වෙනවා. ඒ හැම කෙනෙක්ටම හැම දෙයකටම මේ උදෑසනේ අදවතින්ම ස්තුතිවන්ත වෙන්න. එහෙම ස්තුතිවන්ත වෙනකොට හිතට දැනෙනවා මට මුකුත් නෑ වෙනුවට මට මොනවාද නැත්තේ වගේ තෘප්තිමත් හැඟීමක්. ඉතින් ආයිමත් අර උඩින් කියව ප්‍රශ්න මම ඔයාගෙන් අහනවා. ඔයා මොනවටද ස්තුතිවන්ත වෙන්නේ?